අපි බලමු මෙන්න මේවා කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ. අපි රැස්වීම අවසන් කරමු. මේ අදහස ගන්නවා අවසන් කරමු කියන්නේ finish කියන එක. අවසන් කරමු කියනවා finish. එහෙම නැත්නම් අපි අවසන් කරනවා යමක් කියන්නේ conclude. අවසන් කරනවා. අපි රැස්වීම අවසන් කරමු. මෙන්න මේ අපි යමක් කරමු කියනකොට අපි ගන්නෙ let's දැන් මෙතනදී let's finish වෙනකොට අපිට යොදන්න පුළුවන් මෙන්න මේ ක්‍රියාපදය wrap up. Let's wrap up the meeting. දැන් මට ඕන ඔයාලට කියා දෙන්න මෙතනදී මේ finish වෙනුවට අපිට ගන්න පුළුවන් යමක් අවසන් කරනවා වෙනුවට මොකද්ද ගන්නෙ ක්‍රියාපදය wrap up. wrap up කියන phrasal verb එක ගන්න පුළුවන්. Let's wrap up the meeting. රැස්වීම අවසන් කරමු. එතකොට අවසන් කරනවා කියන එකට ගන්න wrap up. එතකොට finish කියන එක දාන්නත් පුළුවන් අවශ්‍ය නම් අපිට ගන්න පුළුවන් wrap up කියන එක. Let's wrap up the meeting. මට මේ tag ඔතලා දෙන්න පුළුවන්ද? ඔයාට පුළුවන්ද කියන අහනවා අපි can you කියලා. අපිට ඔතනවට කියනවා එහෙනම් wrap up. එහෙනම් can you wrap up? Can you wrap up this gift? මේ tag this gift කියන්නේ මේ tag for me. මේ tag ඔයාට ඔතලා දෙන්න පුළුවන්ද? Can you wrap up this gift for me? මෙතනදී wrap up කියලා කිව්වේ ඔතලා දෙනවට. wrap up කියලා එතනදී කිව්වේ අපි යමක් ඔතලා දෙනවට. ඔතනවට අපි කියනවා wrap up. එතකොට මෙතනදී ගත්තේ wrap up කියලා අවසන් කරනවට phrasal verb එකක් විදිහට අපි ගත්තා wrap up the meeting. Let's wrap up the meeting. අපි රැස්වීම අවසන් කරමු. අපි සිකුරාදා වෙද්දි මේ ප්‍රොජෙක්ට් එක අවසන් කරන්න සිද්ධ වෙනවා. අපිට සිකුරාදා වෙද්දි මේ ප්‍රොජෙක්ට් එක අවසන් කරන්න සිද්ධ වෙනවා. අපිට සිද්ධ වෙනවා එහෙනම් අපි we have to ගන්නවා. එතකොට wrap this project. wrap this project up by Friday. දැන් සිකුරාදා වන පිට කිව්වේ by Friday. එතකොට මොකක්ද කරන්නේ by Friday වෙනකොට යමක් කරන්න සිද්ධ වෙනවා have to ගත්තා. රටාව have to අපිට සිද්ධ වෙනවා have to වලින් පස්සේ ක්‍රියාපදයේ මූලික ස්වරූපය wrap up කියන එක මම මෙතනදී phrasal verb එකක් නිසා මෙතන we have to wrap this project up කියලා ගත්තා. we have to wrap this project up by Friday කියලා ගත්තා. ලස්සනට පුරුදු වෙන්න මේ finish වෙනකොට අපිට අවශ්‍ය නම් අවසන් කරනවා කියන පණිවිඩය දෙන්න ගන්න පුළුවන් wrap up. පුරුදු වෙමු ලස්සනට මෙන්න මේ වගේ වෙනස දකිමින් ඉංග්‍රීසි කතා කරන්න.